ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ කෙස් වැටීම අඩු කරගන්න පුළුවන්ද කියලා සහ ඒ සඳහා අවශ්‍ය වන නිවැරදි හා සෞඛ්‍යමත් සත්කාර ක්‍රම ගැන. අද බොහෝ කාන්තාවන්ට නිතරම කනගාටු වෙන්න සිද්ධ වෙන ලොකුම ගැටලුවක් තමයි කෙස් වැටීම. පීරනකොට, නානකොට කෙස් ගොඩක් වැටෙනවා. දැක්කම බය හිතෙනවා. ඇත්තටම ගොඩක් කනගාටු හිතෙනවානේ එහෙම දැක්කාම. මුලින්ම අපි තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. දිනකට කෙස් 50ක් 100ත් අතර ප්‍රමාණයක් වැටීම සාමාන්‍ය දෙයක්. නමුත් විකටම අධික ලෙස කෙස් වැටෙනවා නම් අපි ඒකට නිවැරදි සත්කාර කිරීම ආරම්භ ඕන. ස්කැල්ප් කෙයා නැත්නම් හිස් කබලට හොඳින් සත්කාර කිරීම ඉතා වැදගත්. කෙස් සඳහා සත්කාර පටන් ගන්න ඕන ස්කැල්ප් එකෙන් නැත්නම් හිස් කබලෙන්. හිස් කබල අප්‍රසන්න වෙලා, වියලි වෙලා, හෝ රුධිර සංසරණය අඩු වෙලා තියෙනවා නම් කෙස් මුල දුර්වල වෙනවා. සතියේ වරක් හෝ දෙවරක් නිවැරදි තෙල් වර්ගයක් දාගෙන මුදු ලෙස ස්කැල්ප් මසාජ් නැත්නම් හිස් කබල හොඳින් සම්මානය කරන්න ඕන. ඒකෙන් රුධිර සංසරණය වැඩි වෙලා කෙස් මුල ශක්තිමත් වෙලා කෙස් වැටීම අඩු වෙන්න උදව් වෙනවා. නිවැරදි ස්නානය අතිශයින් උණුසුම් වතුරෙන් නාන එකෙන් කෙස් මුල් වියලි වෙලා කෙස් වැටීම වැඩි කරන්න පුළුවන්. එකිනම් අද උණුසුම් හෝ සාමාන්‍ය උෂ්ණත්වයෙන් වතුරෙන් භාවිතා කරලා නාන්න ඕන. ෂැම්පු දිනපතා භාවිතා කරන්න ඕනේ නැහැ. අධික ෂැම්පු භාවිතේ කෙස් වල ස්වභාවික තෙල් ගතිය ඉවත් කරලා කෙස් දුර්වල කරනවා. ආහාර හා ජලය. කෙස් කියන්නේ ශරීරයෙන් පෝෂණය වෙන අපේම ශරීරයේ කොටසක්. ශරීරයට පෝෂණය අඩු වෙද්දී මුලින්ම බලපාන්නේ කෙස් වලට. ප්‍රෝටීන්, පළතුරු, පලාකුළු ගැනීමත් දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණවත් ලෙස ගැනීමත් දිනපතා කළ යුතුයි. වතුර අඩු වුණොත් කෙස් වියලි වෙලා කෙස් වැටීමත් වැඩි වෙන්න පුළුවන්. මානසික සුවය. අපි බොහෝ දෙනා මේක අමතක කරනවා. ස්ට්‍රෙස් වැඩි වෙද්දී හෝ නිදා ගැනීම අඩු වෙද්දී කෙස් වැටීම වැඩි වෙන්න පුළුවන්. හොඳ නිින්ද, විවේකය, තමන්ව සතුටු කරන දේවල් නිතර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. කෙස් වැටීම එක් රැයකින් නවතින්නේ නැහැ. නමුත් නිවැරදි කෙස් සත්කාරය දිගටම කරගත්තොත් කෙස් වැටීම අඩු වෙලා කෙස් ශක්තිමත් වෙනවා. සෞඛ්‍ය සම්පන්න කෙස් කලමක් සඳහා අපි හොඳින් දැනුවත් වෙමු. ඉවසීමත් එක්ක කෙස් සත්කාරය පටන් ගමු. හෙඩ් කෙයා ජර්නි එක අපි දැනුවත් පටන් ගමු.